පිළිගන්නවා දිලීප් දහන් ටෙක් YouTube channel එකට. අද ඔයාලා කියා දෙන්නේ Android තියෙන ලේසිම සුපිරිම ක්‍රමය. ඔයාලා ගෙදර එක්කෙනෙක්ට විතරක් ෆෝන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් දැන් හිතනවා අයියයි නංගි කියලා දෙන්නටම තියෙන එක ෆෝන් එකයි නම් ඒකේ ෆෝන් දෙකක් දෙන්නටම යූස් කරන්න හදන විදිය කියලා දෙන්නේ. ඒකට මුලින්ම settings වලට යන්න. මම මගේ settings එකට යන්න. settings එකට ගිහිල්ලා පොඩ්ඩක් අපි settings එක open කරගන්න ඉමු. settings වල ගිහිල්ලා ඔයාලා යන්න ඕනේ මෙතන තියෙනවා account and backup කියලා. අන්න එතෙන්ට ගිහිල්ලා user කියලා තියෙනවා. අන්නේ user කියන එක ක්ලික් කරලා add user කියලා තියෙනවා. නැත්නම් guest කියලා ඔයාලා අලුතෙන් නම් කරන්නේ guest කියලා තියෙනවා. හරි. ඉතින් මේක add user කියන එක මම දානවා. මොකද මගේ කලින් user දෙකක්ම තියෙනවා. add user කියන එක දාලා ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ මේක new user කියලා තියෙනවා. ඔයාලා මේකට කැමති නමක් දාන්න පුළුවන්. මම දානවා දහම් කියලා. ඊට පස්සේ okay දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන ඔයාලා පේන එක එක ඔප්ෂන් ටිකක් ඇවිත් තියෙනවා. මෙතන switch to දහම් කියලා තියෙනවා. ඒක මම දාන්නේ මොකෝ මේ වෙලාවේ මම වැඩක් කරන හින්දා ඒ කියන්නේ මම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන හින්දා මම දාන්නේ මේක. ඊට පස්සේ allow phone and calls and SMS කියලා තියෙනවා. මේකේ ඒකට ටික් එක දෙන්න ඕනේ. මෙහෙම ටික් එක දීලා මම දැන් මේ පොඩ්ඩක් කැන්සල් කරගන්නවා. ඔයාලා එතෙන්ට ටික් එක දෙන්න ඕනේ. ටික් එක දීලා switch to දහම් කියන දීලා ඊට පස්සේ ඔයාලා යම අලුත් ෆෝන් එකට. ඊට පස්සේ ගිහිල්ලා ඔයාලා මෙතන දැන් ඔයාලා හිතන්න ඔයාලා මේ මොකද්ද මේ ඔයාලා මේ කැන්සල් කරගන්න ඕනේ කියලා. දැන් ඔයාලා යූස් කරන්න ඕනේ. එතකොට ඔයාලා පේනවා ඇති අර ඔප්ෂන් තියෙන තැන තියෙනවා පොඩි කහ පාට මිනිහෙක්ගේ රූපයක්. අන්න ඒක උඩ ක්ලික් කරලා ඔවුන කියලා තියනවා. අන්න ඒක උඩ එකපාරට ටච් කරන්න. එතකොට ඔයාලා ටැබ් එක නැත්නම් ෆෝන් එක රීස්ටාර්ට් වෙලා තිබ්බ තත්ත්වෙටම එනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ විතරක් නෙවෙයි subscribe කරන්න. පල්ලෙහා රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ එන bell icon එක ක්ලික් කරාමදී all කියන එක ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාන් පස්සේ ඔයාලට මම දාන අලුත් වීඩියෝ බලන්න පුළුවන්.